වෙල්කම් ටු මයි YouTube channel. අද නම් මම පෙන්නන්නේ අපේ ගෙදර කුකුළු කිකිලියෝ නෙමෙයි චුටි පැටවු ටිකක්. ඒ අපේ අල්ලපු ගෙදර. එතකොට යාලා මේ බිත්තර රක්වනයක් කරහා බිත්තර තියලා තමයි මේ කුකුල් පැටවු හදලා තියෙන්නේ. සාමාන්‍යයෙන් බිත්තර 30ක් විතර තියලා 20 ගාණක් වගේ පැටවු ඇවිත් කියලා කිව්වා. ඒ කියන්නේ අර ගොඩක්ම ලොකු ප්‍රමාණයක් ඇවිත් කියලා කිව්වා. එතකොට යාළගේ ඉඩමත් ගොඩක් ලොකුයි. එතකොට සාමාන්‍යයෙන් යාළ දැන් මේ මාස 2කමාර විතර පැටව කියලා කිව්වා. එතකොට යාළත් නිදැල්ලේ හදනවා. ගෙදර බව්ව දෙන්නෙකුත් ඉන්නවා. ඒ වුණාට යාළට හුන්සල් හාල් කුඩු එකතු කරලා දෙනවා කිව්වා. ආයේ වැඩෙන කෑම එක කුකුල්ලුන්ට දෙනවාකෝ. මේ ඉන්නේ ගෙදර ඉන්න එක බව්වෙක්. එතකොට නිකන් එයාලා කරන්නේ බය කරන එක විතරයි. කියන්නේ අර චූටි කාලේ ඉඳන්ම දැකලා තියෙන නිසා ගාණක් නෑ. දැන් මේ දරමැස්ස යටට වෙලා තමයි මේ ගොඩක් අර රස්නේ වෙලාවට දරමැස්ස යටට වෙලා ඉන්නේ. දැන් අර බව්ව ආපු නිසා ඔක්කොමත් එක කැලේට යනවා. මෙන්න මේ බව්වත් ඉන්නේ මේ ගෙදර. ඒ වුණාට එයාලා දෙන්නම හපන්නේ නැහැ කුකුල්ලුන්ට. වොයිස් කරද්දිත් ඉතින් පොඩි පොඩි සද්ද ඇහෙනවා. ඒක ගණන් ගන්න එපා. එතකොට මේ ඒ කියන්නේ අර දැන් මේගොල්ලෝ මේ දැන් අපේ ගෙදර නම් මේ කෑ ගහන්නේ අපේ ගෙදර කිකිලියෙක් රකින්නවා. ඒ රකින්න කිකිලිට තව කිකිලියෙක් ඇවිල්ලා කරදර කරනවා. එයා ඒ රකින්න තැනට ඇවිල්ලා එයත් විතර දාන්න එතන. ඔන්න ඔය ප්‍රශ්නේ තමයි හැමදාම උදේට කෑ ගහනවා අයියෙන්ම. එතකොට මමත් මේ ලීදා වොයිස් කරේ ඒ නිසා. එතකොට මේ දැන් අල්ලපු ගෙදර පැටව ටික ගැන කිව්වොත් ඔය ඉන්නේ යාලා හිඳගෙන කනවා. ඒ කියන්නේ අපේ තියෙන ඉඩ ප්‍රමාණයත් එක්කනේ දැන් ඔයාලා චුටි පැටව හදාද්දි වුණත් එයාලත් චුට්ටක් එළියට හුරු කරන්න නැත්තම් කෑමම බලාපොරොත්තුෙන් ඉන්න නිසා.